කිසිම හෙවිල්ලක් බැලිලා නැතුව ඇයි මේ හිර කුඩුවකට දැම්මේ? අපි මුන්ට කිසිම වැරද්දක් කළා නෑ. ඉතින් ඇයි මුන් අපේ හිර කුඩුවකට දැම්මේ? මට ඒකයි තියෙන ප්‍රශ්නේ. අපිට ආපහු ගෙදර යන්න බැරි වෙයිද? මුළු ජීවිත කාලෙම මේ වගේ හිර කුඩුවකට වෙලා කාලය ගත කරන්න වෙයිද දන්නේ අපිට. මට හිතෙන්නේ සිරමලා මුන් අපි ගැන හොඳට පරීක්ෂාවෙන් ඉන්න තමයි අපේ හිර කුඩුවකට දැම්මේ. උන්ගෙන් අපිට කරදරයකුත් නැති නිසා අපි පොඩ්ඩක් ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. මුන් කතා කරන දේ අපිට තේරුම් ගියා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. වැඩේ කියන්නේ මුන් කතා කරන භාෂාව අපිට තේරෙන්නේ නැති එකනේ. ඒක නිසා අර මැගියා කිව්වා වගේ අපිට මේ හිර කූඩුවේ ටිකක් ඉඳලා බලන්නම වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. ඒ ඔක්කොමත් හරි කියමුකෝ. මුන්ට වටිනවද අපිව බඩගින්න තියන්න? දැන් අපි අල්ලගෙන ඇවිල්ලා කොච්චර වෙලාද? අපිට පුංචි දෙයක් හරි කන්න දුන්නද මු? අන්න ඒකයි මට තියෙන දුක මෙතන. ඒ කියන්නේ උඹට කන්න බොන්න ටිකක් දුන්නොත් උඹ ජීවිත කාලේ මේ හිර කූඩුවස් ඉන්නවද කියන්නේ? සිරිමලා කන බොන දේවල් ගැනම හිතන්න එපා බං හැම වෙලේම. මෙතනින් පැන ගන්න විදිහක් කල්පනා කරමු. සද්ද නැතුව ඉඳපන්. මේ පැත්තට කවුරු හරි ඇවිදගෙන යනවා වගේ මට සද්දයක් ඇහුණා. මං හිතන්නේ අපිට කැම ගේනවත් දන්නේ ඈ. උබා උබි උබා බාබා. බාබා උබි උබා. බාබා බා. ඊබා බුබා බා. බෙන්ජා මු පළතුරු වට්ටියක් නම් ගෙනල්ලා. මේවට මොනවා හරි දාලා ගෙනල්ලත් දන්නේ අපිට සී නැති වෙන්නවා. මට නම් ෂුවර් නෑ බං. කමන්නේ එක්ක ඔන්න අරගන්නවා. උඹලට බඩගිනීද? උඹලා කවුරු හරි පළතුරු කනවද දැම්ම? මට නම් එහෙම ලොකු බඩගින්නක් නෑ. ඒ කාලේ මුනේද? මුන් මොකුත් ඔය පළතුරු වලට දාලා නැතුව ඇති නේද බෙන්චා? බලාගෙන පරිස්සමින් උඹ කාපන් හොඳේ. බලමුකෝ මේ කාලේ බලන්න අම්මා. එහෙම රසේ නම් කිසිම වෙනසක් මට නම් දැනෙන්නේ නෑ හැබැයි. හරි බෙන්චා. ඔයා දැන් ඔය පළතුරු කෑවා කියන්නේ ඔයාට මං කියන දේ තේරෙනව වෙන්න ඕනි. එහෙම නේද? මොනවා? සිරිමලා මේ සුදු පාට ජීවියා කියන දේ මට හොඳට තේරෙනවා දැන්. උඹලත් පොඩ්ඩක් මේව කාලා බලහල්ලා. උඹලටත් මේ දේ මං හිතන්නේ තේරෙන්න ඕනි. මොනවා? උඹ කියන්නේ මේ පළතුරු කෑවට පස්සේ උඹට මේ මුන් කියන දේ තේරෙනවා කියලාද? ඈ? එහෙම වෙන්නේ කොහමද? මේක මැජික් පළතුරුද? හරි. මෙච්චර වෙලා ඔයාලට අපි කියපු දේ තේරුන්නේ නැහනේ. ඒක තමයි මෙහෙම පළතුරු බන්දේසියක් අපේ රජතුමා ඔයාලට එව්වේ. අපි කියන දේ ඔයාලට තේරුම් යන්න. මේ පළතුරු කෑවට පස්සේ හැම දෙයක්ම ඔයාලට තේරෙවි කියලා. දෙයියනේ උඹ කියන්නේ ඇත්ත තමයි බෙන්චා. මෙතන තිබ්බ පළතුරක් මං කෑවට පස්සේ මුන් කියන්නේ මොකක්ද කියලා මට හොඳටම තේරෙනවා. කලින් අපිට මොකවත් තේරුනේ නැහැනේ. එහෙම කොහොමද වෙන්නේ? මට හරිම පුදුමයි. මට අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔයාලා කවුද? ඔයාලා ඇයි මේ දූපතේ ඉන්නේ? ඇයි ඔයාලා මිනිස්සුන්ට වඩා වෙනස්? සිරිමලාගේ සීයාත් එක්ක ඔයාලට මොකද්ද තියෙන සම්බන්ධය? හරි ළමයා කලබල වෙන්න එපා. ඔක්කොටම එකින් එක උත්තරේ හොයාගන්න පුළුවන් ඔයාට. ඒ වගේම ඔයාලා තවත් පුදුමයටපත් වෙන ගොඩක් දේවල් මේ දූපතේ තියෙනවා. ඒකත් එහෙමද? හරි අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අරුණාකල්ලා මට පුළුවන් ද ඔයාලගේ රජතුමාව හම්බ වෙන්න? අපිට තවත් බෑ මේ හිර කූඩුවකට වෙලා කාලය ගත කරන්න. අපි මෙහි ආවේ වැදගත් වැඩක් කරන්න. සිරිමලාගේ සීයාගේ දිනපොතෙන් තමයි අපි මෙහෙට එන පාර හොයාගත්තේ. මං හිතන්නේ ඔයාලා ඒක දැන්ටමත් දන්නවා ඇතිනේ. සිරිමලාගේ සීයාගේ බස්තම ඔයාලා ගාව තියෙනවා කියන්නේ මේ ගැන ඔයාලා මොනවා හරි දෙයක් දන්නවා කියන එකයි. එහෙම නේද? හරි. මං ඔයාලව හිර කූඩුවෙන් එළියට අරන් අපේ රජතුමා ගාවට එක්කන් යන්නම්. ඔයාලගේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර අපේ රජතුමා දෙවි. හරි. එහෙනම් ඔයාලා මගේ පිටිපස්සෙන් එන්න ළමයි. රජතුමනි මම මේ පිරිස මෙතනට එක් කරගෙන ආවා. එයාලට අවශ්‍යයිලු රජතුමාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. මේ ළමයි ගොඩක් කුතුහලයෙන් ඉන්නේ රජතුමනි. හරි ඒ කියන්නේ මන් දීපු පළතුරු ටික මෙයාලා දැන්ටමත් කාලා ඇත්තේ. එහෙම නේද? නැත්නම් අපි කියන දේවල් මෙයාලට තේරෙන්නේ නැහනේ. ඔව් රජතුමනි. හරි ළමයි ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න එකින් එක රජතුමාගෙන් අහන්න. හරිද? කරුසරුවක් ඇතුව තේරුණා නේද? දැන් නම් පොඩි පිට් එකක් තියෙනවා. මොකද මෙයාලා කියන දේ අපිට තේරෙනවනේ. බලමුකෝ. හරි ළමයි මන් දන්නවා ඔයාලට ගොඩක් ප්‍රශ්න තියෙන බව. මම ලෑස්ති ඒවට ඔක්කොටම උත්තර දෙන්න. මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ඔයාලා කවුද කියන එක. ඇයි ඔයාලා කතා කරන භාෂාවක් අපිට කලින් තේරුනේ නැත්තේ? අපි තමයි මේ දූපතේ අවුරුදු 500ක් තිස්සේ ජීවත් වෙන ජීවී කොට්ටාශය. අපේ පරම්පරාවට කියන්නේ එල්කිමෝ වරුන් කියලා. අපි මිනිස්සුත් නොවන සත්තුත් නොවන අතරමැදි ජීවීන් කොට්ටාශයක්. මොනවා? එල්කිමෝ වරුන්? ජීවිතේට මං එහෙම දෙයක් අහලා නැහනේ. එස්කිමෝ වරුන් ගැන අහලා තිබ්බට එල්කිමෝ වරුන් ගැන ඇහුවේ අදමයි. පුදුමයටපත් වෙන දෙයක් නෑ ළමයා. මං හිතන්නේ ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. එල්කිමෝ වරුන් ජීවත් වෙනවා කියලා අදටත් කිසිම පොතපතකවත් කොහෙවත් සඳහන් වෙලා නෑ. අපි ඉන්නේ මේ දූපතේ විතරමයි. හරි. එල්කිමෝ රජතුමනි. මට එහෙනම් කියන්න බලන්න සිරිමලාගේ සීයායි ඔබතුමායි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. සිරිමලාගේ සීයාගේ බස්තම කොහොමද ඔබතුමා ගාවට ආවේ? ඒක ගොඩාක් දිග කතාවක්. හැබැයි ඔයාලට දැනගන්න ඕන නිසා මම ඒ ගැන කියන්නම්. මීට අවුරුදු 500කට කලින් මේ දූපතේ අප්ටම කියලා රාජධානියක් තිබ්බා. අපි ඒකේ බොහොම සතුටින් කාලය ගත කරා. කිසිම ප්‍රශ්නයක් අපිට තිබුණ නැහැ. කියන්නේ පස්සේ කාලෙක රජතුමාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවද? එකම ප්‍රශ්නේ තමයි අපිට ආපු ඔය ළමයාගේ සීයා. ඒ කියන්නේ
දැනටමත් දන්නව ඇතිනේ. සිරිමලාගේ සීයා කියන්නේ මුහුදු ගවේෂකයෙක් කියලා නේද? කොහොම හරි අපේ අවාසනාවකට මීට කාලයකට ඉහතකදී සිරිමලාගේ සීයා මේ දූපත හොයාගත්තා. සිරිමලාගේ සීයා දූපත හොයාගත්ත එක කොහොමද? එල්කිමෝ රජතුමාටයි යටත්වැසියන්ටයි බාධාවක් වුනේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණාද ඊට පස්සේ? ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා ළමයි. සිරිමලාගේ සීයා කියන්නේ නිකම් මුහුදු ගවේෂකයෙක් නෙමෙයි. එයා විද්‍යාඥයෙක්. මොනවා? සිරිමලාගේ සීයා කියන්නේ විද්‍යාඥයෙක්ද? අපි ඒක මෙච්චර කාලයක් දැනන් හිටියේ නෑනේ. හරිම පුදුමයි මට නම්. අපේ සීයා විද්‍යාඥයෙක් දෙයියනේ. එහෙනම් ඒ සීයාගේ මොලේ මට ඇවිල්ලා නැත්තේ. හරිම දුකයි මට. ඒ වගේම මට කියන්න තව දෙයක් තියෙනවා. සිරිමලාගේ සීයා මේ දූපතට ආවේ තනියම නෙමෙයි. එයාගේ නියුන් සහෝදරයාත් එක්ක. ඈ මොනවා? අපේ සීයාට නියුන් සහෝදරයෙක් හිටියද? දෙයියනේ අපේ අම්මවත් එහෙම දෙයක් දැනගෙන ඉඳලා නෑනේ. ඉතින් අපි හිතුවේ ඒ දෙන්න හරිම හොඳ දෙන්නෙක් කියලා. හැබැයි ඇයි රජතුමනි සිරිමලාගේ සීයායි එයාගේ නියුන් සහෝදරයයි මොකක් හරි වැරද්දක් කරාද? අපි එයාලා හරිම හොඳ මිනිස්සු කියලා හිතලා අපි වසර 500ක් තිස්සේ රැකගනිපු රන් රිදී මුතු මැණික් වලින් කොටසක් එයාලට දුන්නා. හැබැයි ඊට පස්සේ අපි හිතුවේ නැති විදිහට එයාලා ගොඩක් තණ්හා වුණා. මොනවා? ඒ කිව්වේ ඇත්තක්ද? ඊට පස්සේ මොකක්ද වුනේ? එයාලා තව තවත් රන් රිදී මුතු මැණික් හොයන අදහසින් දිගටම දූපතේ කැණීම් කටයුතු සිදු කරමින් ගියා. අපි කොච්චර එපා කිව්වත් එයාලා කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. අන්තිමට අපිට සිද්ධ වුණා ඒ දෙන්නා හිර කුඩුවකට දාන්න. මොනවා? අපේ සීයා ඉච්චර ටිකක් කළාද? දෙයියනේ මටත් එක්ක ලැජ්ජාව බෑ. හැබැයි අපි නොහිතපු විදිහට නොහිතපු වෙලාවක ඒ දෙන්නම හිර කුඩුවේ පැනලා ගිහිල්ලා තිබ්බා. හැබැයි එයාගේ බස්තම මේ හිර කුඩුවේ දමලා ගිහිල්ලා තිබ්බා. මං හිතන්නේ මුහුදු රාක්ෂියගෙන් බේරිලා පැන ගන්න සමත් වෙලා තියෙන්නේ සිරිමලාගේ සීයා විතරයි. එයාගේ නියුන් සහෝදරයා මං දන්න විදිහට මුහුදෙදිම නැති වෙලා තියෙනවා. මේක හරිම අద్భుත හිතා ගන්නවත් බැරි විස්මයජනක කතාවක් නේ. ඒක තමයි මාත් හිතුවේ නෑ මේ දුපතේ මෙච්චර ලොකු අභිරහසක් හැංගිලා ඇති කියලා. රජතුමාට කියන්න අපේ සීයා මීට අවුරුදු 10කට කලින් මිය ගියා. මොනවා? ඒකත් එහෙමද? මම දීපු රත්තරන් මුතු මැණික් ටික අරන් ගියා නම් සිරිමලාගේ සීයටයි එයාගේ නියුන් සහෝදරයාටයි අදටත් හොඳින් සැප පහසු ජීවිතයක් ගත කරන්න තිබ්බා. හැබැයි එයාගේ තණ්හාව වැඩි වුණ නිසා තමයි එයාගේ නියුන් සහෝදරයවත් එයාට නැති වුනේ. අනේ මට සමා වෙන්න රජතුමනි. සීයා වෙනුවෙන් මම සමාව ඉල්ලනවා ඔබතුමාගේ. මං හිතන්නේ අපේ සීයා අන්තිම කාලේ ඔය ගැන හිතා පසුතැවිල්ලෙන් තමයි ඉන්නේ නැත්තේ. ඒක තමයි යාගේ දිනපොත ලියන්නේ නැත්තේ. මමත් හිතුවේ ඔයාලා මේ දූපතට ආපු පළවෙනි දවසේම ඔයාලා සීයා වගේ නරක අය වෙන්නේ නැති කියලා. හැබැයි පස්සේ මට තේරුම් ගියා ඔයාලා හොඳ අය කියලා. ඒකයි මං ඔයාලව මුලින්ම හිර කූඩුවක දාලා තිබ්බේ. ඒ වගේම පස්සේ ඔයාලට කන්න පළතුරු දුන්නෙත් ඒකයි. අනේ රජතුමනි අපි අතින් මොකක් හරිම වැරද්දක් වුණා නම් අපිට සමා වෙන්න. අපි මේ කිසිම දෙයක් දන්නේ නැතුව තමයි මේ දූපතට ආවේ. අනේ ඔව් රජතුමනි. අපි රජතුමාටවත් මේ දූපතේ ඉන්න අනිත් කිසිම කෙනෙකුටවත් හානියක් කරන්න කිසිම කැමැත්තක් නැහැ. අනේ ඒක නිසා අපිට ගෙදර යන්න දෙන්න. හරි ළමයි. ඔයාලට ගොඩක් ස්තුතියි. මම මුලදී හිතුවා වගේ නෙමෙයි. ඔයාලා ගොඩක් හොඳ ළමයි කියලා මට තේරෙනවා. මං කැමති නෑ ඔයාලව හිස් අතින් ගෙදර යවන්න. ඉමලාගේ සීයට මං දෙන්න උත්සාහ කරපු රන් රිදී මුතු මැණික් ටික මට පුළුවන් ඔයාලා 4 දෙනා අතර සමසේ බෙදලා දෙන්න. ඔයාලා කැමතිද ඒකට? මොනවා? එල්කිමෝ රජතුමනි ඔබතුමාය ඇත්තමද කියන්නේ? අපිට ඒ ධනස්කන්ධය බෙදලා දෙනවද? ඔව් ළමයි. මම බොහොම කැමැත්තෙන් ඔය ළමයි 4 දෙනා අතර ඒ කොටස බෙදලා දෙනවා. එනිතින් එහෙනම් අපිට බෝට්ටුවේ නැගලා නිවිසනසිලි ගෙදර යන්න තමයි තියෙන්නේ බා. ඒ මන්නම් මුලදී හිතුවේ නෑ බා. එල්කිමෝ රජතුමා එච්චර හොඳ ඇති කියලා. ඒක තමයි කියන්නේ බා. පෙනුමෙන් කිසිම කෙනෙක් මනින්න බෑ කියලා. ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා තමයි. මාත් හිතුවේ නෑ අපි කෝටිපතියෝ වෙලා ගෙදර යයි කියලා. ඔයාලා දන්නවද මම මේ රන් රිදී මුතු මැණික් ටික විකුණලා මොකද්ද කරන්න යන්නේ කියලා? පුළුවන් නම් කියලා බලන්න. අයියෝ මං කියන්නද? උඹ හදන්නේ එක්ක කෑම කඩයක් දාන්න. නැත්තම් හොඳට සල්ලි ටික ඉවර වෙනකන් ගිහලා කන්න. එහෙමනේ. මටත් හිතෙනවා සිරිමලයිටි වෙන මොනවටත් කැමති නෑනේ කෑම වලට අරෙන්න. අන්න උඹලා වැරද්ද ගත්ත දන. ඒ සිරිමලා කියන්නේ එහෙම කෑම වලට පෙරේත කෙනෙක් නෙමෙයි. හරි බං. දැන් අපි බෝට්ටුවට ගොඩ වෙමු. නැත්තම් අපිට ආපහු දවස් 7ක් යනවනේ යන්නත්. නැත්තම් තවත් පරක්කු වෙනවා මේ දූපතේදිම. ආවේ හිස් ඇති. යන්නේ අපි කෝටිපතියෝ වෙලා. කොහමද ඒක?